දේශබන්දුගේ පොලිසිය තමයි හොඳම. හෙටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිසි සේවයට කරන ලද සේවය වෙනුවෙන් හෙට අනිද්දාටම මේ ආණ්ඩුවෙන්ම සම්මානයට පාත්‍ර විය හැකි. ඔහුව පොලිස්පති දුරෙන් නෙරපා හැරීම ගැන සමාවය දිය හැකි. මොකද මේ මාලිමා ආණ්ඩුව යටතේ පොලිසියත් පොලිස් කොමිසමත් ක්‍රියාත්මක වන ආකාරය අනුව දේශබන්දුලා පරමාදර්ශයන් බවට පත්වෙමින් තිබෙන විසයි. දේශබන්දුලාගේ නියෝගයන් ආදර්ශයන් අනුව වැඩ කළ දේශබන්දුගේ ගෝලයන් මේ වන විටත් උසස්වීම් ලැබීමට සුදුස්සන් බවට පත්ව සිටී. මේ සුදුසුකම් කෙතරම් ඉහළද කියනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පවා කුණු කූඩේට දමා මේ උසස්වීම් ලැබීමට තරම් දේශබන්දුගේ ගෝලයන් මේ ආණ්ඩුවට සුපිරි පොරවල් වී තිබෙනවා. අලුත්ම සිද්ධිය වාර්තා කර තිබුණේ දේශබන්දුගේ විශ්වාසවන්තම ගෝලයෙකු විසින්. පරීක්ෂකවරයෙකු සිට සහකාර පොලිස් අධිකාරී දුරයට උසස් වූ පොලිස් පරීක්ෂක බාතිය ජයසිංහ විසින්. ඔහු සිය ෆේස්බුක් ගිණුමේ මෙහෙම සටහනක් යොදා තිබුණා. සහකාර පොලිස් අධිකාරී දුරයට උසස් වීම පොලිස් පරීක්ෂකවරයෙකුගේ හීනයක්. ඒ වගේම අභියෝගයක්. අනේකවිධ අභියෝග මැද මම අද 2025 මාර්තු මාස 23 වන දින සිට බලපැවැත්වන පරිදි සහකාර පොලිස් අධිකාරී දුරයට උසස් වීම ලැබීමි. පොලිස් පරීක්ෂකවරයෙකුට සහකාර පොලිස් අධිකාරී දුරයට උසස් වීම ලැබීම පහසු වැඩක් නොවේ. ඒ වෙනුවෙන් රාජකාරීමය වගකීම් හරියට ඉටු කළ අති දක්ෂයෙක් විය යුතුයි. දෙවැනි ක්‍රමය වන්නේ එහෙමත් නැතිනම් මේ කාලවල පවතින දේශපාලන අධිකාරියට යටත්ව ඒ ඕනෑපාකම්ද පිරිමැසීමට දක්ෂ වීමයි. ඒ වගේම සහකාර පොලිස් අධිකාරී දුරය යනු පොලිසියේ බලවත් චරිතයකි. ලංකාවේ පොලිස් ඉතිහාසය තුළ කූප්‍රකට සහකාර පොලිස් අධිකාරිවරුන් නැතිනම් ASPලා ගණනාවක් සිටියා. වත්මන් ආණ්ඩුව භාතිය ජයසිංහව උසස් කර ඇත්තේ එහෙම බලවත් තනතුරකටයි. ඒ කලින් කිව්ව කවර සුදුසුකම් යටතේද යන්න ඔහුගේ ඉදිරි භාවිතාවානුව දෙක ගනිමට හැකි වෙනු ඇත. නමුත් මේ සහකාර පොලිස් අධිකාරී දුරයට උසස් වූ භාතිය ජයසිංහ යනු කිසිසේත්ම පොලිස් සේවයවත් තබා නොගත යුතු වර්ගයේ පොලිස් නිලධාරියෙකි. ඔහු කවුරුන්ද යන්න පොලිස්පතිවරයාට හෝ පොලිස් කොමිසමට අමතක වී ඇතත් මේ රටේ ජනතාවට නම් අමතක නැත. විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම වෙනුවෙන් වෙහෙසුණු අයට මේ නිලධාරියාව අමතක නොවේ. ඒ අත්අඩංගුවටගත් සැකකරුවෙකුට දස වද දෙමින් ඔහුගේ ලිංගේන්ද්‍රියේ සිද්ධාලේප ගල්වමින් පීඩාවට පත් කළ බවට චෝදනා එල්ල වූ දේශබන්දු සමග සිටි අනෙක් නිලධාරියා මේ භාතිය ජයසිංහ වීම නිසයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මානව හිමිකම් පෙත්සමට අනුව දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව පැවරුණු නඩුවේ දෙවන වගඋත්තරකරු මේ භාතිය ජයසිංහයි. එවකට පොලිස් අධිකාරීවරයෙකු වූ දේශබන්දු තෙන්නකෝන්ගේ සාහසිකත්වය මෙරට ප්‍රසිද්ධියට පත් වූයේ මෙම සිද්ධියට අදාළව 2011 ජනවාරි මාසයේදී හොරණ මිල්ලෑව කිඳිල්පිටියෙහි පදිංචි වෙහෙරගෙදර රංජිත් සුමංගල නම් හිටපු යුද හමුදා සෙබලා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවර ලද මෙම මානව අයිති හිමිකම් පෙත්සමට ලබා දුන්නු තීන්දුව නිසයි. මෙම සිදුවීම මත මාලිමා පාක්ෂිකයන් තමන්ගේ ආණ්ඩු සමකෙදී මේවාට ඉඩ නොදෙන බවත් මේ නිලධාරීන්ට දඩුවම් පමුණුවන බවත් සහතික දෙමින් දේශපාලන සටන් පාට පවා නිර්මාණ කරගෙන තිබුණා. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් 7 දෙනා අතරින් 5 වන්නා දේශබන්දුයි. මිරිහාන පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුත් සහ එවකට හිටපු පොලිස්පති මහින්ද බාලසූරියද නීතිපතිවරයාද මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා. මෙම මානව අයිති හිමිකම් පෙත්සම ඉදිරිපත් කරන රංජිත් සුමංගල 2010 වර්ෂයේ දෙසැම්බර් 15 වන දින සිට රැකියාවට යමින් සිටියේදී පොලිස් කණ්ඩායමක් විසින් පැහැරගත්තා. ඔහු පැහැර ගැනීමට හේතුව වූයේ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් වෙත ලැබුණු නිර්නාමික පෙත්සමකින් සිදු කරන ලද පැමිණිල්ලක් නිසා බව කියවුණා. එසේ පැහැරගත් රංජිත් සුමංගලව දඹර සුසාන භූමියට ගෙන ගිහින් වද හිංසා පමුණුවලා ඇත. ඒ නොකල වරදක් පිළිගන්නට බල කර තිබුණා. ඒ හාවා වලහ කරන පොලිසියේ සුපුරුදු පිළිවෙත අනුවයි. ඔහු වරද නොපිළිගන්නේ නම් ඔහුව පන පිටින් වල දමනවා බවට දෙවන වගඋත්තරකරු පොලිස් පරීක්ෂක බාතිය ජයසිංහ ඔහුට තර්ජනය කර තිබුණා. පසුව පොලිස් පරීක්ෂක බහතිය ජයසිංහ විසින් මිරිස්කුඩු පිරහු ෂොපින් බෑග් තුනට රංජිත් සුමංගලගේ හිස දැමීම, ඔහුගේ කකුල් දෙක බැඳ ඔළුව වතුර භාජනයකට ඔබමින් වදදීම, ෂොපින් බෑග් වලට පෙට්‍රල් දමා මූණ එබීම, නිර්වත් කර පුරුෂ ලිංගයෙන් මිරිස්කුඩු තැවරීම වැනි අමානුෂික වදබන්ධනයට ගොදුරු කර තිබුණා. පසුව එවකට නුගේගොඩ පොලිස් අධිකාරීවරයෙකු වූ දේශබන්දු තෙන්නකෝන් එහි පැමිණි රංජිත් සුමංගල ඇතුළු තවත් සැකකරුවන් පිරිසකට රබර් හෝස් බටයකින් පහර දෙන
ගමන් සිද්ධාලේප ලබා දී එය ලිංගේන්ද්‍රියන්හි ආලේප කරන්නට නියෝග කර තිබෙනවා. ඒ අනුව සැකකරුවන් සිද්ධාලේප ලිංගේන්ද්‍රයන්හි ආලේප කර ගැනීම සිදු වී තිබුණා. මේ සියල්ල හෙළි වූයේ රංජිත් සුමංගල ඉදිරිපත් කළ පෙත්සමානුවයි. එසේම ඔහුව ඇපමත මුදා හැරීම පසු ප්‍රතිකර ලබා ගැනීමට මාතල රෝහලට ඇතුළත් වී තිබුණා. එහිදී වෛද්‍යවරු ඔහුට සිදු වූ තාඩන පීඩන පොලිස් අත්අඩංගුවදී සිදු වූ ඒවා බව තහවුරු කර තිබුණා. ඒ අනුව මෙම මානව හිමිකම් පෙත්සමෙන් නම් කළ වගඋත්තරකරුවන් රංජිත් සුමංගලගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට තීන්දුව වුණා. මිනිස් අයිතිහම් කඩකිරීම සම්බන්ධයෙන් වරදකරුවන්නාට තම පරිගානික මුදලින් රුපියල් මිලියන 2ක වන්දියක් වින්දිතයාට ගෙවී යුතු බවද රජය මගින් ලක්ෂයක මුදලක් ගෙවී යුතු බවද නියෝග කළා. අනෙක් වැදගත්ම නියෝගය වූයේ වරදකරුවන් වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස් කොමිසමට නියෝග කිරීමයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණීය නියෝගය පරිදි පොලිස් පරීක්ෂක බාතිය ජයසිංහට එරෙහිව පොලිස් කොමිසම විනය ක්‍රියාමාර්ග ගත යුතුයි. නමුත් පොලිස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ නියෝගය බලුබෙට්ටක් තරමටවත් ගණන් නොගෙන පොලිසිය හෝ ආණ්ඩුවේ වුවමනාවට මේ අමානුෂික භාතිය ජයසිංහට උසස්වීමක් ලබා දුන්නා. කොයි ආණ්ඩු කාලයක වුණත් මේ වගේ ත්‍රාඩ පොලිස්කරයන්ට උසස්වීම් ලැබෙනවා නම් ඒක මේ රටේ නීතියේ ආධිපත්‍යයත් අධිකරණ උත්තරී තත්වයක් පවත්වාගෙන යාම ගැන විශාල ප්‍රශ්නයක්. ඒ සියල්ලටම වඩා අතිශය බරපතල කාරණය වන්නේ මේ මාලිමා ආණ්ඩු සමකෙදී මේ මජර වැඩ කිසි බයක් ලැජ්ජාවක් හිරිකිතක් නැතුව අමුයම්ම සිදුවීමයි. මේවා මෙහෙම වන්නේ සමහර විට මාලිමා ආණ්ඩුවට මේ වන විට ජනතාවගේ අප්‍රසාදයට පත්වෙමින් සිටින නිසා අනාගතයේදී ආණ්ඩුවට එරෙහිවන පුරවැසියන්ගේ ලිංගේන්ද්‍රියේ සිද්ධාලේප උලා මට්ටු කරන්නට පළපුරුදු පොලිස්කරයන් සිටිය යුතු බව කල්පනා කරන නිසා වෙන්න පුළුවන්. ආණ්ඩුව කෙසේ වෙතත් මේ ත්‍රාඩයන්ට උසස්වීම් ලබා දී තමන්ගේ ආණ්ඩුවට පක්ෂපාතී ලෙස තබාගත යුතු බවට පොලිස් ඇමලි ඩබල හිතාගෙන ඉන්නාවට නම් සැකයක් නැහැ. මොකද මේ ඩබලගේ මොලේ වැඩ කරන්නේ ඒ මත්තමෙන් නිසයි. මේ අයට පොලිසියේ ත්‍රාඩ මජර සංස්කෘතිය වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. වුවමනාවකුත් නැහැ. ඒ නිසා මේ පුනරුද යුගයේ පොලිසිය යනුද තිබුණු ජරාජීර්ණ දුෂිත පොලිසියමයි. දේශබන්දුලාගෙත් ශානිලාගෙත් වෙනසක් නැහැ. මේ හැමෝම පරණ පොලිස්කරයන් වැඩ කරන්නේ එකම විදිහට. හැමෝටම එකම චෝදනා තියෙන්නේ. ආණ්ඩු මාරු වුණා කියලා පොලිස්කාරයන්ගේ විදිහ වෙනස් වෙන්නේ නැහැ. මොන ආණ්ඩුවක්වත් පොලිසියේ විදිහ වෙනස් කරන්නෙත් නැහැ. විපක්ෂයේ ඉන්නකොට පොලිසිය ඇලර්ජික් වුණාට ආණ්ඩු බලය ලැබුණාට පස්සේ ආණ්ඩුවේ ආරක්ෂකයා වෙන්නේ මේ පොලිසියයි. ඒ කියන්නේ ආණ්ඩුව වෙනුවෙන් ඕනෑම දස බලු වැඩක් මේ පොලිසිය කරනවා කියන එකයි. එදා දේශබන්දුලා කරපු වැඩ සහ අද ශානිලා කරනවා. හෙට තව කෙනෙක් කරනවා. ඒක තමයි සිස්ටම් එක. ඒ නිසා පොලිසියට පොලිසියේ සංස්කෘතියට වැඩ කරගෙන යන්න දෙන වෙනුවට ඒවා වෙනස් කරන්නේ නැහැ. පොලිස් කොමිසම කියන්නේත් අමුතු තැනක් නොවේ. මේවා ස්වාධීන ආයතන වන්නේ නමට පමණයි. ඉදහිට කොමිසම ආණ්ඩුවලද පොඩි සද්දබද්ද දමන්නේ Taman ස්වාධීන බව රට්ටුන්ට පෙන්විය යුතු නිසා මිසක ආණ්ඩුව හෝ පොලිසිය කරන කියන දේවල් වැරදි බව රට්ටුන්ට පෙන්වා දීමට නොවේ. අවසානයේ පොලිස් කොමිසමත් ආණ්ඩුවේ ඕනෑපාකම් අඩුවක් නැතුව සිදු කර දෙනවා. ආණ්ඩුවේ වැඩවලට බාධා කරන්නේ නැහැ. හරිනම් හිරේ ඉන්න ඕන. වැඩ තහනම් වෙන්න ඕන. ත්‍රාඩ පොලිස්කරයන්ට උසස්වීම් ලැබෙන්නේ ඒ නිසයි. වෙන හේතුවක් නැහැ. ඒ නිසා පුනරුදය කියන්නේත් 76 වසරේ සාපේම දිගුවක් කියලා තේරෙන්න මීට වැඩිය තවත් මොනවත් ඕන වෙන්නේ නැහැ. එහෙනම් ආයුබෝවන්.